කවදාවත් දැකලා තියෙනවද කවියක් දිහා බලද්දි ඒකේ වචන නිකම්ම පිටුවක මුද්‍රණය කරලා තියෙනවා වෙනුවට පිටුවන් පහලට කඩාගෙන වැටෙනවා වගේ දැනෙන අවස්ථාවක්. ඒක ඇත්තටම කවියක් කියවන්නට දෙන ලොකු කම්පනයක් නේද? ඔව් හරියට අකුරු ඇවිදිනවා වගේ මම නැත්තම් අකුරු වලට පණ ඇවිත් වගේ දැනෙන විදිහ අත්දැකීමක් මේක. ඇත්තටම සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ කවියක් කියන්නේ වචන පේලි කිහිපයක් පිළිවෙලට ලියලා තියෙන දෙයක් විදිහට දකින්නනේ. අන්න ඒ පුරුද්ද ඒ රාමුව සම්පූර්ණයෙන්ම බිඳ දමු අර 1970 දශකයේ ලංකාවේ හිටපු අද්විතීය කලාකාරයෙක් ගැන තමයි අද අපි මේ ගැඹුරු විමර්ශනය සිදු කරන්නේ. ඒ කියන්නේ අද සාකච්ඡාව ගොඩක් රසවත් වෙයි. අනිවාර්යයෙන්ම. ඉතින් අද මගේ මේසේ උඩ තියෙනවා හරිම අපූර්ව මූලාශ්‍ර ගොන්නක්. මේ වාතරේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාඩම් මාලාවක් තියෙනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ විබ්බඩවියේ පළවුණු ඉතාමත් ගැඹුරු සාහිත්‍ය විචාරයක් තියෙනවා. ඒ එක්කම පූජ්‍ය යතිපොළ මංගල හිමියන්ගේ ලිපියක් සහ කතිකා සංවාද මණ්ඩපයේ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා ඉදිරිපත් කළ දාර්ශනික ලිපියක්ත් මේ අතර තියෙනවා. කියන්නේ එකිනෙකට වෙනස් පැතිකඩවල නියෝජනය කරන මූලාශ්‍ර කිහිපයක්ම තියෙනවා. හරියටම හරි. මේ හැම දෙයක්ම එකතු කරගෙන අපි අද උත්සාහ කරන්නේ 1929 අවුරුද්දේ උපත ලැබූ මහගමසේකර කියන මේ මහ කලාකරුවාගේ දැක්ම අද අපි මේ ජීවත් වෙන අන්ත පාරිභෝජනවාදී සමාජයට කොතරම් දුරට ගැලපෙනවද කියලා හොයා බලන්නයි විශේෂයෙන්ම ඔහුගේ ප්‍රබුද්ධ කාව්‍ය හරහා මෙහි ඇති වඩාත්ම ආකර්ශනීය කරුණ නම් මහගමසේකර කියන්නේ එක රාමුවකට කොටු කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහු කවියෙක් විතරක් නෙවෙයිනේ. ඔහු චිත්‍ර ශිල්පියෙක්, ගුරුවරයෙක්, පරිවර්තකයෙක් වගේම අපූර්ව සිනමාකරුවෙකුත් වෙනවා. ඇත්තටම හැබැයි මේ මූලාශ්‍රෝස්සේ ගමන් කරද්දී අපිට පේනවා ඔහු මේ හැම මාධ්‍යයක්ම පාවිච්චි කළේ සමාජයේ අභ්‍යන්තර අර්බුද විනිවිද දකින්න බව. කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපියේ හරිම අපූර්ව සටහනක් තියෙනවා මේ ගැන. ඒ මොකද්ද? ඕන් ලෝක ප්‍රකට කවි ශෙලීගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. ශෙලී කියනව කවිය උපන්නේ වේදනාවෙනි කියලා. ගොඩක් කලාකරුවන්ගේ නිර්මාණ බිහිවෙන්නේ යම්කිසි පෞද්ගලික හෝ සමාජීය වේදනාවක් ඇතුළෙන් තමයි. ඔව්. හැබැයි සේකරන්ගේ කවියේ තියෙන වෙනස මොකක්ද එතකොට? ඔහු නිකම්ම තොක්කුනේ නෑ නේද? හරියටම හරි. එතනයි ඔහුගේ විශේෂත්වය තියෙන්නේ. සේකරයන් සමාජයේ වේදනාව දැක්කා. හැබැයි ඒකින් ඔහු කලකිරීමටපත් උනේ නෑ. ඒ කියන්නේ ඔහු ඒක දිහා වෙනස් විදියකට බැලුවා. ඔව්. විචාරය පැහැදිලි කරනවා කෙනෙක්ගේ හදවත වේදනාවේ කඳුලින් පිරිසිදු වුණාම ලෝකේ හැමතැනම තියෙන සුන්දරත්වය පේන්න ගම්මා කියලා. සේකරයන් ලෝකේ දිහා බැලුවේ මුදිතාව කියන ගුණයෙන්. මුදිතාව කියන්නේ අර අන් අයගේ සතුට දැකලා සතුටු වීමේ ගුණය නේද? හරියටම. ඔහු සමාජයේ අඳුර දැක්කත් ඔහු ඒ අඳුර ඇතුලේ තියෙන මනුෂ්‍යත්වයේ ආලෝකය හෙව්වා. අන්නේ දයානුකම්පාව තමයි ඔහුගේ කවිය මෙතරම් ප්‍රබල කරන්නේ. ඒ කියන්නේ වක්කඩ ළඟ දිය වැටෙන වෙලාවට එහෙමත් නැත්නම් ඈත කඳුකර හිමවරණයේ වඩේ ගීත අපිට ඇහෙද්දි අපේ ඇඟ හිරිවැටලා යන තරම් සංවේදී වෙන්නේ අන්නේ දයානුකම්පාව ඒ වචනස්සේ තියෙන නිසා. අනිවාර්යයෙන්ම. හරි. අපි මේක ටිකක් විග්‍රහ කරලා බලමු. තමන්ගේ මේ ගැඹුරු දර්ශනය ප්‍රකාශ කරන්න ඔහුට අර සාම්ප්‍රදායික කාව්‍ය ආකෘති මදි වුණා. ඔහු ආකෘතිය බිඳ දාන්න පටන් ගත්තා. ඒක ලොකු පෙරලියක් ඒ කාලේ. මට මේක පේන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක් විදියට. හිතන්න ජීවිත කාලයේම සම්භාව්‍ය සංගීතය විතරක් ප්‍රගුණ කරපු දැවැන්ත සංගීතවේදියෙක් ඉන්නවා කියලා. හරි. මේ සංගීතවේදියා හදිසියෙම පාරට බැහැලා අර නවීන ජෑස් සංගීතයේ තියෙන කිසිම නීතියක් නැති නිදහස පාවිච්චි කරලා පාරේ තියෙන වාහනවල සද්දේ සජීවීව සංගීතයකට නගනවා. ඒක කොච්චර කම්පනයක්ද? ඒක හරිම නිවැරදි උපමාවක්. කාව්‍යකරණයේදී ඔහු කරපු ඒ අත්හදා බැලීම් තමයි ඔහුව ඔහුගේ සමකාලීනයන්ගෙන් වෙනස් කරන්නේ. ඒ කියන්නේ සන්දස් සහ නිසන්දස් කවි අතර කරපු වෙනස නේද? ඔව්. ඒ කාලේ කවිය කියන්නේ එක්කෝ හරිම දැඩි නීති රීති තියෙන එලිසමය තියෙන සන්දස් කවිය. එහෙමත් නැත්නම් නීති මුකුත්ම නැති නිසන්දස් කවියනේ. හැබැයි සේකරයන් මේ දෙකම මනාව මුසු කළා. අපි අර ආරම්භයේදීම කතා කළේ වචන පිටුවෙන් පහලට වැටෙනවා වගේ දැනෙනවා කියලා. අපේ මූලාශ්‍රවල මේකට අපූර්ව උදාහරණයක් දීලා තියෙනවා හෙට ඉරක් පායයි කියන කෘතියෙන්. අර වක්කඩ ගැන තියෙන කවිය නේද? ඔව්. ඒකේ ජීනවා වක්කඩ ළඟ දිය වැටෙන තාලයට කියන පදපේලිය. සේකරයන් මේක ලියලා තියෙන්නේ නිකම්ම වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන සාමාන්‍ය පේලියක් විදියට නෙවෙයි. එතකොට කොහොමද ඒක මුද්‍රණය කරලා තියෙන්නේ? අකුරෙන් අකුර පල්ලෙහාට හරියට අර වක්කඩකින් වතුර ගලාගෙන හැලෙන රිද්මේටමයි පිටුව පුරා මේ අකුරු පෙළ ගස්වල තියෙන්නේ.
ඇයි ඔහු යන කලේ ඔහුට තිබුණනේ නිකම්ම කවිය ලියලා දාන්න. ඔහු එහෙම කළේ අදහස තව තීර කරන්න. කියවන්නාට ඒ දියැල්ලේ රිද්මේ ඇහැට දකින්න සලස්වන්න. මේ දෘශ්‍යමාන කවිය හරහා ඔහු භාෂාවේ සීමාවන් පුළුල් කළා. ඒක මාරයිනේ. හැබැයි මේකේ ඊළඟ පියවර තමයි වඩාත් සිත් ගන්නාසුළු. අපි මේ වඩාත් පුළුල් සන්දර්භයකට සම්බන්ධ කළොත් ඔහු හැඩේ විතරක් නෙමෙයි කවිය ඇතුලේ පාවිච්චි කරන වචන පවා සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ කොහොමද? නොමියමි කියන කෘතියේ තියෙන රෝහල් දර්ශනයක් ගැන අර අපි කතා කරපු මූලාශ්‍රය විස්තර කරනවා. කවියක් කියවම අපි බලාපොරොත්තු වෙන්නේ සඳ මල් තරු වගේ ලස්සන වචනේනේ. ඔව් සාමාන්‍ය නෑමනේ. හැබැයි සේකරෙන් ලියනවා දැඩි සත්කාර ඒකකයක සිහිය නැතුව ඉන්න රෝගියෙක් ගැන කවියක්. ඔහු ලියන්නේ ග්‍රූස් ගෙහි පපුව උස් පහත් වෙයි කියලා. අම්මෝ ඒක නිකන් කවියක් වගේම නෙවෙයිනේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔහු ඉංග්‍රීසි වචන සහ වෛද්‍ය විද්‍යාත්මක වචන පවා කෙලින්ම කවියට ගේනවා. nothing by mouth, saline, oxygen, දඩදඩස් කියලා. දඩස් ඒ කියන්නේ අර හෘදය ස්පන්දනයේ ශබ්දේද? ඔව් හරියටම. හැබැයි මේ වගේ ඉංග්‍රීසි වචන අර nothing by mouth වගේ වෛද්‍ය වචන සිංහල කවියකට ගෙනාවේ. ඒක ඒ කාලේ හිටියට කොච්චර අමුතු දෙයක් වෙන්නේ නැද්ද? ඒක තමයි මෙතන තියෙන මූලිකම කාරණය. රෝහලක දැඩි සත්කාර ඒකකයක් කියන්නේ සුන්දර තැනක් නෙවෙයිනේ. නෑ ඒක හරිම පීඩාකාරී පරිසරයක්. ඔව්. ඒක යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙන ජීවිතයත් මරණයත් අතර සටනක් යන රළු පරිසරයක්. මේ රළු යථාර්ථය ලස්සන සිංහල වචන වලින් විතරක් කියන්න බෑ කියලා ඔහු තේරුම් ගත්තා. ඒ කියන්නේ ඒ පරිසරයේ තියෙන රළු බව දැනෙන්න නම් ඒ භාෂාවම පාවිච්චි කරන්න ඕනේ. Absolutely. හරියටම හරි. ඔහු අර ඉංග්‍රීසි වචන පාවිච්චි කළේ ඒ රළු යථාර්ථයේ කිසිම පෙරහනක් නැතුව කෙලින්ම ශ්‍රාවකයාගේ මනස චිත්‍රණය කරන්නයි. ඒක ඇත්තටම ලොකු විප්ලවයක්. ඒ කියන්නේ ඔහුට ඕන උනේ අපිව මේ වාට්ටු ඇතුළටම අරගෙන යන්න. හරි. මෙතනදී තමයි මේක වඩාත්ම සිත් ගන්නසුළු වෙන්නේ. ජීවිතයේ යථාර්ථය මේතරම් සජීවීද කවියට නගපු සේකරයන් ඊළඟට අත ගහන්නේ මුළු සමාජයේම යථාර්ථය විනිවිද දකින්න. ඒ තමයි 1974 දී නිකුත් වුණු ඔහුගේ විශිෂ්ටතම කෘතිය විදිහට සැලකෙන ප්‍රබුද්ධ. ප්‍රබුද්ධ කියන්නේ ඇත්තටම මහා ගැඹුරු ගවේෂණයක්. ඔව්. අපේ ලිපියට අනුව මේ කාව්‍යයේ ප්‍රධාන චරිතය ගමේ තියෙන ස්වාභාවික සෞන්දර්යයෙන් මිදිලා නගරයේ තියෙන කෘත්‍රිම ජීවිතයට එනවා. හැබැයි මට මෙතනදී ප්‍රබල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ මොකක්ද ප්‍රශ්නේ? දැන් මේ කතාව කියන්නේ ගමේ ඉඳන් නගරයට එනවා කියන එක අපි සාහිත්‍යයේ ඕනතරම් අහලා තියෙනෝනේ. මේක අපි හැමදාම අහන පරණ කතාවම නේද? බැලු බැලමට එහෙම පේන්න පුළුවන්. ඒ කියන්නේ ගම සුන්දරයි නගරේ නරකයි කියන ඒ ඒකාකාරී අදහස. මේ ප්‍රබුද්ධ කෘතියේ තියෙන ඒ තරම් සුවිශේෂීත්වය මොකක්ද එතකොට? මේක හුදෙක් ගම සහ නගරය කියන කලාප දෙක සංසන්දනය කිරීමක් විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ප්‍රබුද්ධ හරහා සේකරයන් පෙන්වා දෙන්නේ නාගරීකරණයත් එක්ක මිනිසාට අහිමි වෙන ආත්මීය ගුණාංග ගැන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇතුළාන්තය වෙනස් වෙන විදිය. ඔව්. අපේ මූලාශ්‍රවල තියෙන උපුටා ගැනීම් දෙකක් අපි සංසන්දනය කරලා බලමු. මේකෙන් ওই ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි වෙයි. එක පැත්තකින් ඔහු පෙන්වනවා සමාජයේ ඉහළම තලයේ ඉන්න ධනපතියන්ගේ දර්ශනයක්. ඒ මොන වගේ දර්ශනයක්ද? උන් සුරාමතින් මේසයක් වටා එකතු වෙලා ඉන්නවා. දෑතින්ම තෙල් පෙරෙන මස්කට තලුමරමින් කන අශෝභන දර්ශනයක් ඔහු කවියට නගනවා. මෙතනදී සේකරයන් පෙන්වන්නේ ඔවුන්ගේ ධනය නෙවෙයි. එහෙනම් ඔවුන් නැතුලේ තියෙන ඒ මහා කෑදරකම, පරිභෝජනය කෙරෙහි තියෙන ඒ විකෘති ආශාව. ඌර කියන්නේ ඒ තෙල් පෙරෙන මස් කටු කන දර්ශනයෙන් මනසට ඉන්නේ හරිම අසහනකාරී තෘප්තියක් නැති කෑදරකමක්. එතකොට අනිත් දර්ශනය මොකද්ද? අනිත් පැත්තෙන් ඔහු පෙන්නවනවා නගරේම තියෙන අන්ත දිලිඳුකම. මුඩුක්කු දොරකඩක පයිප්පෙන් එන මලකඩ වතුරෙන් ඇඟ හොදන ළමයි රංචුවක්. හරිම ඛේදනීයයිනේ. ඒ විතරක් නෙවෙයි රෑ වැඩට යන්න පාරට බහින අම්ම කෙනෙක්ගේ අතිශය දුක්ඛිත ඛේද වාචකයක් ඔහු විස්තර කරනවා. තමන්ගේ දරුවන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න රාත්‍රියේ පාරට බහින කාන්තාවක් ගැන ඔහු සංවේදීව ලියනවා. ඉතින් මේ දර්ශන දෙකෙන් ඔහු මොකද්ද සමාජයට කියන්න උත්සාහ කරන්නේ? සේකරයන් ප්‍රශ්න කරන්නේ මේ සමාජයේ තියෙන අතිශය විෂමතාවය ගැනයි. ඒ විෂමතාවය ඇතුලේ ධනවතාට දුප්පතාටත් දෙගොල්ලන්තම තමන්ගේ මනුෂ්‍යත්වය අහිමි වෙලා තියෙන විදිහ. අන්න ඒකයි වැදගත්ම කාරණය. හිතලා බලන්න මේ සේකරයන් ඩාෂ්නවස්ල 70 දී ලියපු දේවල්. හැබැයි අද අපි උදේට කොළඹ පාරක යද්දි දකින්න දේත් මේකම නේද? ඇත්තටම ඔව්. එක පැත්තකින් අහස උසට නැගුණු දැවන්ත සුකෝපභෝගී මහල් නිවාස, අනිත් පැත්තේ ඒ ගොඩනැගිලි යටම පාර අයිනේ දෛනික වේල හොයාගන්න දඟලන මිනිස්සු.
එදා ඔහු දැක්වේ පරතරය අද වෙද්දි තවත් වැඩි වෙලා නේද? හරියටම. ඒ නිසයි ප්‍රබුද්ධ කෘතිය ගැන මහාචාර්ය ජෝතිය දීරසේකරයන් පවසන්නේ කවියෙකු අතින් ලෝකෙට ධාර්මික අදහස් ලැබිය හැකි කියන එක සේකරයන් ඔප්පු කරලා තියෙනවා කියලා. මෙතන ධාර්මික අදහස් කියන්නේ ආගමික දේශනාවක් වගේ දෙයක්ද? නෑ එහෙම නෙවෙයි. සමාජයේ යථාර්ථයේ කිසිම පෙරහනක් නැතුව ඒ විදිහටම නිරූපණය කිරීමෙන් අපේ ඇතුලේ නිදාගෙන ඉන්න හෘද සාක්ෂිය අවදි කරන එකයි ඔහු කරන්නේ. ඒක අනෙක ලොකු දාර්ශනික මෙදිහත් වීමක්. ඉතින් ප්‍රබුද්ධ හරහා දැකපු මේ සමාජ පරිහානිය අදටත් ඒ කියන්නේ මේ නවීන පාරිභෝජනවාදී යුගයටත් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි බලමු. ඒක වැදගත්. මේ ගැන කතා කරන්න හොඳම මූලාශ්‍රය තමයි ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතාගේ කතිකා සංවාද මණ්ඩපයේ පළවුණු ලිපිය. ඒකට අනුව සේකරයන් එදා විවේචනය කරන්නේ මේ ධනවාදය විසින් බිහි කළ මාස්මෑන් එහෙමත් නැත්නම් ජන මිනිසා කියන සංකල්පය. ඔව්. ඒක හරිම ප්‍රබල සංකල්පයක්. ඒ වගේම තමන්ගේ සැපත ගැන විතරක් හිතන බුර්ෂ්වා චින්තනය ගැන ඔහු කතා කරනවා. පොඩ්ඩක් ඉන්න මේ වචන ටිකක් බර වැඩි නේද? අපි මේව සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට පැහැදිලි කළොත් මොකක්ද මේ ජන මිනිසා එහෙමත් නැත්නම් මේ බුර්ෂ්වා චින්තනය කියන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ සංකල්ප අපේ එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා අපි උදාහරණයකින්ම බලමු. හරි කියන්නකෝ බලන්න. හිතන්න අපිට හොඳට වැඩ කරන ජංගම දුරකථනයක් තියෙනවා. හැබැයි වෙළඳපොළට අලුත්ම මාදිලිය දුරකථනයක් ආපු ගමන් අපිට ඒක ගන්නම ඕනේ කියලා හිතනවා. ඒකෙන් අලුතෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ. ඔව්. හැබැයි අර සමාජයට පෙන්වන්න අනිත් අය ඉස්සරහ කැපී පෙන්න අපි ඒක ණය වෙලා හරි ගන්නවා නේද? අන්න ඒකට තමයි බුර්ෂුව චින්තනය කියන්නේ. තමන්ගේ සැබෑ අවශ්‍යතාවයට වඩා සමාජ තත්ත්වය සහ පාරිභෝජනය මූලික කර ගැනීම. එතකොට ජනමිනිසා කියන්නේ කවුද? තමන්ගේම කියලා ස්වාධීන චින්තනයක් නැති වෙළඳ දැන්වීම් වලින් කියන දේ ඒ විදිහටම අනුකරණය කරන හුදෙක් පාරිභෝගිකයෙක් බවට විතරක් පත්තුණු කෙනාට. ඒ කියන්නේ තමන්ගේ අනන්ත්‍යාතාවය වෙළඳපොළට පාවා දුන්නු කෙනෙක්. හරියටම කුමුදු කුසුම් කුමාර මහතාගේ ලිපිය පෙන්වා දක්වන්නේ තමන්ගේ ලාභය සහ සැපත විතරක් ඉස්මතු වෙලා සමාජයේ පොදු යහපත යටපත් වෙලා යනකොට මනුෂ්‍යත්වයට වෙන දේ සේකරයන් එදා දැක්කා කියලයි. ඉතින් මේ හැම දෙයකින්ම අදහස් වෙන්නේ කුමක්ද? අපි හැමෝම ඇතුලේ අර කියන ජනමිනිසා හැංගිලා ඉන්නවා වෙන්න පුළුවන් නේද? ඔව් ඒක ලොකු අවදානමක්. අපි හැමෝම මේ අන්ත පාරිභෝජනවාදී තරගයට අහු වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි සේකරයන්ගේ කවි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට අපේම වෘදා සාක්ෂි අපිට පෙන්වන කෙඩපතක් වගේ. මැනිසා, ඊටා වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අපි කතා කරන පාරිභෝජනවාදය කලාවට සහ සංස්කෘතියට ඇත්තටම කරන්නේ මොකක්ද කියන එක. ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. මේකට උත්තරේ දෙන්නේ අර ලිපිය ඇතුලේ ලෝක ප්‍රකට දාර්ශනික හනා ආරන්ට්ගේ අදහස් ගැන හරි දක්වනවා. හනා ආරන්ට් හරිම පැහැදිලි වෙනසක් කරනවා සංස්කෘතිය සහ විනෝදාස්වාදය කියන සංකල්ප දෙක අතර. ඒ කියන්නේ කල්චර් සහ එන්ටර්ටේන්මන්ට් අතර වෙනස නේද? හැබැයි අද කාලේ අපි ගොඩක් වෙලාවට මේ දෙකම එකයි කියලා නේ හිතාගෙන ඉන්නේ. චිත්‍රපටයක්, සින්දුවක් කිව්වම අපි හිතන්නේ ඒක විනෝදාස්වාදයේ වගේම සංස්කෘතියක් කියලා. හැබැයි මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා ඈත් තර්ක කරනවා. අයට අනුව සැබෑ කලාකෘතියක් කියන්නේ කාලය තරණය කරන දෙයක්. ඒක පරම්පරා ගානක් වෙනස් නොවී පවතිනවා. ඒක නිකම්ම මිනිස්සුන්ව පිනවන්න හදපු දෙයක් නෙවෙයි. හරියටම හරි. මිනිස්සුන්ව සසල කරන්න, ඔවුන්ගේ පරිකල්පනය අවදි කරන්න තමයි ඒක තියෙන්නේ. හැබැයි විනෝදාස්වාදය කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. එතකොට ඒක මොකද්ද? විනෝදාස්වාදය කියන්නේ හරියට පාවිච්චි කරලා විසිකරන භාණ්ඩ නිෂ්පාදනය කරනවා වගේ දෙයක්. ඒක ක්ෂණිකව පරිභෝජනය කරලා විනාශ කරලා දාන්න හදපු දෙයක්. මට මේකට හොඳ උපමාවක් මතක් වෙනවා. විනෝදාස්වාදය කියන්නේ හරියට අපි අද කන ෆාස්ට් ෆුඩ් වගේ නේද? අපි කනවා ඒ මොහොතට රසයි. හැබැයි කාලා ඉවර වුණාම ඒකේ කිසිම වටිනාකමක් නැහැ. පැයක් යද්දි ආයෙ බඩගිනි වෙනවා. අන්නේ හරියටම හරි. ඒ ෆාස්ට් ෆුඩ් උපමාව මේකට 100%ක්ම ගැලපෙනවා. ෆාස්ට් ෆුඩ් වලින් බඩ පිරෙනවා වෙන්න පුළුවන්. හැබැයි පෝෂණයක් නෑ. ධනවාදී වෙළඳපොළට ඕනේ අන්නේ ඒකයි. ඒ කියන්නේ දිගින් දිගටම ඒ ශනික දේ ඉල්ලන පාරිභෝගිකයෙක් බවට අපිව පත් කරනවා. ඔව්. පාරිභෝජනවාදී සමාජයක තියෙන ලොකුම අනතුර තමයි මේ වෙළඳපොළ විසින් සංස්කෘතික වස්තුන් පවා අරගෙන ඒව ලාභ විදියට වෙනස් කරලා නිකම්ම විනෝදාස්වාදය සඳහා විකුණන්න පටන් ගන්න එක. ඒකෙන් වෙන්නේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන එක නේද? අනිවාර්යයෙන්ම. හැබැයි ඔබ කලින් කිව්වා වගේ සේකරයන්ගේ නිර්මාණ ෆාස්ට් ෆුඩ් නෙවෙයි. ඒවා හරියට gedara හදපු පෝෂණ ගුණයෙන් පිරුණු අගන ආහාර වේලක් වගේ. ඒවා හදලා තියෙන්නේ පොදු යහපත වෙනුවෙන් මිනිසාගේ විමුක්තිය සහ හෘද සාක්ෂිය අවදි කරන්න. ඒකයි ප්‍රබුද්ධ වගේ කෘතියක් අදටත් අපිට මේ තරම් වටින්නේ. ඇත්තටම අපිට පේනවා සේකරයන් කියන්නේ නිකම්ම කවියෙක් විතරක් නෙවෙයි.
ඊට ගොඩක් එහාගේ තුන්කල්දුටු සමාජ දාර්ශනිකයෙක් කියලා. ඔහු දැක්ක මේ එන්න හදන කුණාටුව. ඔව් ඔහු ඒක කලින්ම දැක්කා. අපේ මූලාශ්‍රවලට තියෙන තවත් එක කාරණයක් තමයි සේකරයන් තමන්ගේ තුන්මං හන්දිය කෘතිය සිනමාවට නැගුවා වගේම මේ ප්‍රබුද්ධ කාව්‍යයත් දැවන්ත සිනමා නිර්මාණයක් විදිහට ගෙන්න හීන දැක්ක කියන එක. ඒක හැබැයි වුණානම් කොච්චර වටිනවද? හැබැයි අවාසනාවකට 1976 දී සිද්ධ වුණු ඔහුගේ හදිසි අකල් මරණය ඒ හැම දෙයක්ම නතර කළා. ඒක ඇත්තටම අපේ කලාවට වුණු ලොකුම පාඩුවක්. විචාරකයන් පවා අදටත් කියන්නේ ඔහුගේ මේ නිර්මාණ ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වුණා නම් අද මුළු ලෝකෙම ඔහු ගැන කතා කරනවා ඇති කියලයි. ඒ තරමටම ඔහුගේ දර්ශනය විශ්වීයයි. ඉතින් මේ හැමදේම ගැඹුරින් කතා කරාට පස්සේ අපි ආයෙත් මුලින් කතා කරපු තැනට මෙනවා. එදා සේකරයන් 1970 ගණන්වල දැක්ක ඒ විෂම ලෝකය අද වෙද්දි කොච්චර දරුණු වෙලාද? ඔව් අපි අද ජීවත් වෙන්නේ භාණ්ඩ විතරක් නෙවෙයි හැඟීම් පවා විකුණන සමාජයකනේ. හරියටම. සබන්ධතා කලාව සහ මිනිස්සුන්ව පවා ස්මාර්ට් ජංගම දුරකථන තිරයක් මතින් තත්පර කිහිපයකින් ස්වයිප් කරලා විනාශ කරලා දාන අන්ත පාරිභෝජනවාදී යුගයක අපි ඉන්නේ. ඇත්ත. නිකමට හිතලා බලන්න මහගම සේකරයන් අද ජීවතුන් අතර හිටියානම් අපේ මේ ඩිජිටල් ජීවිතයේ තියෙන අතිවිශාල හිස් බව දිහා බලලා ඔහු මොන වගේ කාව්‍ය ආකෘතියක් නිර්මාණය කරාවිද? ඒක මාර ප්‍රශ්නයක්. ඔහු එදා වක්කඩ කවියේ වචන වතුර හැලෙන රිද්මයට පිටුව පුරා හැඩගැස්සුවා වගේ අද අපේ සමාජ මාධ්‍ය පිටුවල දකින මේ නිමක් නැති කෘතිම සිනහවන්ගේ හැඩයට තමන්ගේ කවිය වචන සකස් කරාවිද? ඒ ගැන ගැඹුරින් හිතලා බලන ශ්‍රාවකයන්ට ඉඩ හරින ගමන් අපේ මේ අපූරු ගැඹුරු විමර්ශනය අදට අපි නිමා කරනවා.